මේ තියෙන ලංකාවේ ඉතාලම කලාතුරකින් තියෙන ගස් වර්ගයක්. හරි? ඉස්සර කාලේ මේවා හිටුවේ තියෙන පළාතට මේක ඉව ඇටෙන තාක්කල් අලියෙන්නේ නැහැ. හරි? ඔව්. මේක මේ ගස් යවුවා කියන්නේ බොහොම ආදිත්‍යලක තියෙන හම්බෙගම පන්සලේ තියෙන වගේ ආදිත්‍ය කලාව. කොහෙද හම්බෙගම පන්සලේ? ඔව්. ඒක ශාඛාවක් තමයි මේකත්. මේ අය කියන්නේ මාමත් කොහෙන් හරි ගෙනල්ලා ඉඳලාද? මම මේ කොහෙන් තනකින් ගෙනල්ලා හිටුවේ මේ අත්තක් ඒ වර්ගය තමයි මේකක් තියෙන්නේ. තව මේ මොකද්ද මාම වර්ගය? මේකේ නම ගජමදාර. ගජමදාර. ගෙඩි එහෙම විසයිලු කන්න. කන්න නෑ මේවනේ. කොළ ගෙඩි විසයිලු. මම ගෙඩිනේ. ඔව් පැලවෙනවත් අඩුයි බොහොම අමාරුයි මේ පැල කරගන්න. මම මේ අත්තක් අරගෙන ඇවිල්ලා අතු 10ක් පාලා මගේ තාත්තෙන් මම පැල කරගෙන. ඔව්. හදාගන්න පුතා. දැන් කොච්චර කාලයක් වෙනවද මාමේ? මේකට අවුරුදු 10ක්. අවුරුදු 8ක් විතර. අවුරුදු 8ක් විතර වගේ. ඔව්. මේ තනි ගහට හදින එක මේ අතු අත්තක් පැල කරපු හින්දා තමයි කන බෙදීලා හැදිලා තියෙන්නේ. මේ එතකොට මේකේ දැන් මේකේ විශේෂත්වය තමයි මේ හරියට එනකොට මේ හරියට එනකොට අමුතු කොළ ගඳක් එනවා. එනවද? ඕනේ නිකන් අර අමුතු මේකක් එනවා. තරක් තියෙනවා මේකේ. ඊට පස්සේ මේ ගහේ සතෙක් මුකෙක්වත් ඉන්නේ නැහැ. ඉන්නේ නැහැ නේ. නම් ගාන හොන්ටන් කල්ලා කුඹි එකක් යනවාද කියලා. කුඹි එකක් මේ ගහේ යන්නේ මේ ගෙඩියක්වත් කන්නේ නැහැ. කිසිමකට කන්නේත් නැහැ. කුඹි එක එහෙම නිකන් අර දිමි ගොටු අර මේ හැදින්නේ නැහැ මේ. අතන නිකන් කූල් වගේ ඒක. ඔව්. මේක සරයි. මේක රාට මෙතන ඉන්න බෑ. ඔව්. රාට හුලගෙන තියලාට කොහොමවත් ඉන්න බෑ. මේක යට ඉන්න බෑ. බෑ. ඒක කියන්නේ මේක ඉවට මේ ඉතල කාලේ අලියෙන්නේ නැහැලු. ඔව්. ඒකට මෙයාට කියන ගජමදාර. ගජමදාර. ඉතින් ඉන්නේ ගජමදාර කියලා තමයි මේ කිව්වේ මේ ගහේ තියෙන සුවඳට කිසිම සතේ කියන්නේ අර අලි එහෙම එනවා අඩුයි කියලා තමයි කියන්නේ. ගෙඩි జాතියක් තියෙන මේ කන්න හොඳ නැහැලු. සාමාන්‍යයෙන් අර නෙල්ලි ගෙඩිය වගේ හැඩයක් තමයි ඒකේ තියෙන්නේ. වගාවට අර සත්තුන්ගේ හානිය ගොඩක් අඩුයිලු මේ වගේ ගස් තියෙනකොට. අලි වගේ එහෙම අර මේකේ තියෙන සුවඳට එන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මාම නම් කියන්නේ. මේක දැන් මේ ගහට අවුරුදු 8ක් වගේ වෙනවලු. හරියට කියන්නේ ඒ මාමත් කොහෙද හම්බෙගම පැත්තේ පන්සලකින් තමයි ගෙනල්ලා මේක ඉටි ගයක් ගෙනල්ලා තමයි පැල කරගෙන තියෙන්නේ. පැල වෙන්නේ නැහැලු බොහෝ දුරට ගොඩක් අමාරුලු මේ පැල කරගන්න.